අවකන විහාරයේ නායක හාමුදුරුවෝ. හාමුදුරනේ මම කතා කරන්නේ ලංකා නිවුස් වලින් ලන්ඩන් ඉඳලා. අද මේ නිලංග දෑල මහත්මයා පත් කරගන්න ඡන්දෙදී ඔබ වහන්සේ කිව්වා කියලා මට ආරංචි වෙලා තියෙනවා මේකට ඔබ්ජෙක්ෂන් එකක් දැම්ම කියලා කලින්ම එයා ලක්ෂ 5ක් දෙන්න ආවා කියලා ඔබතුමාට. මට ඒ ගැන විස්තරේ පොඩ්ඩක් කියන්නකෝ ඒක. මොකක්ද උනේ කවද්ද උනේ කොහොමද කියලා. මේක ආවේ මේ පුජ්‍යලා ඉස්සෙල්ලා මෙහෙමයි කතාවක් මත්ත මෙන්න පළවෙනි වතාවට එව්වා බෙන්තර පන්සල තියෙනනේ බලවත්තේ. බෙන්තර පන්සලේ ඉන්න පොඩි ආරේවා ඉස්සෙල්ලාම රතු කැප් එකක් දීලා. පළවෙනි කවද්ද මම ඉඳගෙන පොඩ 29 30 වගේ මට මතක. එයා කැප් එකක් දීලා එව්වා ආදරයල්ලක බෙන්තර වල පිටි පන්සලේ මල්වත්තේ තියෙන කෙනා මේ ඡන්දය නිලංග දෑල වන්දනාවට දෙන්න කියලා. ඊට මං කිව්වා ඔයා කවුද මට මේ උපදෙස් දෙන්නේ මගේ ඡන්දේ කොහොමද දෙන්නේ පුළුවන්ද කියලා ඇහුවා. පස්සේ ඊළඟ නිලංග දෑලට කතා කරලා කිව්වා එකමාරට මෙතෙන් අවුකුණ පන්සලට එනවා කියලා. ඊට පස්සේ ආවා එකමාරට ආවා නිකන් මුලකටත් වෙලා ගියා. මං කව බොහොඳයි මහත්තයෝ මං සල්ලි ගන්න නැහැ කාලේ සල්ලි නම් මට එපා පගා කියලා කිව්වා. පළවෙනිද මං එනවා මොනවද මහානායකයන් බෑ දකින්න අර පොඩි ආන්දර කෙනෙක් ඉන්නමයි ගෝලේ අය පිටවට බාර දෙන්න අස්කිරි ඒක මං මහානායකයන් බෑ කරලා යන්න. එතකොට නිලංග දෑල බණ්ඩාර මහානායකයන් ගාව හිටියා. මේ නිලංග දෑල බණ්ඩාර එළියට ආවා ඇවිල්ලා ඉස්සරහටලා ඉන්න නායකයන්ලා කියව ගන්න යාර ඡන්ද දෙන්න කියලා. මම ඡන්දේ මොකද කතා කරන්නේ මම නිස්සබ්ද වෙලා නායකයට වැඳලා පොඩි ආන්දර තිබියමයි පොලිස් ගාඩේ දෙන්න කොච්චි අයගොල්ලෝ කතා කරලා පියාවා. මට එළියට කිව්වා මං ආයෙම අවුකොන්ට ගියා. මං ආයෙ මාත්‍ය මං ගාවට ආයෙන්න ඕනේ නැහැ මං එදා කිව්වනේ කතාව කිව්වා. අය ආවා ඊට පස්සේ මට මතක හැටියට නම් 3-4 වගේ දිනේට ඇවිල්ලා දැහත් වටේට ලොකු සල්ලි මිටි කොළ ටිකක් කරගමු මේ ලොකු ලියුම් කරලා දාලා මම හිතන්නේ 5000 ඒගොල්ලෝ ලක්ෂ 5කට ආසන්න උදලා ලොකු මුදලා. මං ආව මේ ලියුම් කරලා මාත් තියෙන කියලා ඇහුවා. නෑ සල්ලි ටික මම මොන සල්ලි මොකටද කියලා ඇහුවා. කවද්ද මම මේ සල්ලි කාලේ මට සල්ලි වැඩක් නැහැ මාත් කිව්වා. ඒතර මං ගාව ඉන්න වයසක මේ අපේ ජේෂ්ඨ ආනමක් මේ කොට වස්සිටලා. ඒ ආලෝත් ඒක හදානවා. ඒ ආලෝත් දැක්ක ලියුම් කරවලේ. පොලිසිය මාත්‍යෙක් ඉන්නවා ශ්‍රී ලංකේක සාජන් මාත්‍යෙක්. එයා සිවිල් පිට ඉන්නේ ඇක්සිඩන්ට් එකක් කාලකට තමයි කැඩිලා. එයා එතන බලන්න හිටියා. ලක්ෂ 5ක සල්ලි ඉදලා තිබ්බා. ඒ කවද්ද ඒ කවද්ද හඳුරන්නේ? ඒ දවස් තමයි දෙවි පාරේ යන සල්ලි අරන් ආවා. දෙවි පාර අර දැහත් කඩේට සල්ලි විතරක් ආවා. ඒ දිනේ කවද්ද? දිනේ වගේ මට මතක මාත්‍යෙ මේ 5 වගේ තමයි මතක තියෙන්නේ පාර. ඉතින් ඉතින් මේ මාසේ. ඔව්. ඒ දෙවි පාර අපිට. ඔව්. මම සල්ලි කරනවා කරන කොහොමද පාර කිව්වා. අනිවාර්යෙන් නම් යන්න කිව්වා. ඔව්. ඒක කියලා තමයි අරන් ගියේ. දැන් බලේ බලද්දී මම අරින්න කවර සල්ලි බවල් සල්ලි දෙන ආවම මම කවද කායිවත් මම ගන්න නැහැ. පගා ගන්න නැහැ කිව්වා. දැන් ඔබ වහන්සේ දැන් මේ අද මේ ඡන්ද වේලාවේදී මේක මේ ඔබ්ජෙක්ෂන් එකක් හැටියට ඒ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් ඇවිල්ලා හිටිය නිලධාරියට මේක කිව්වද? කිව්වා මට දුන්නා. ඒගොල්ලෝ නම් යෝජනා කරනවා යුනිවර්සිටි කියන්න කිව්වා. මොකද කියන්න කිව්වේ මේකට මෙමාද මේ තවත් යෝජනා දෙනවා මම හරි කියන්න කියලා. ඊට පස්සේ තමයි ආවුලේක මම ධම්මරතාවර මම කියන්නේ දැන් ධම්මරතාවත් මගේ අඳුරනවා. එයා කිව්වා ඇයි මේ දේවල් නෙමෙයි මේ අපේක්ෂක ඇයි මේ පූජාවට දාන පන්සල් ගන්න යන්නේ මම අපදල්ලක් තියගෙන යන්නේ ඒක මහවණක් ගන්න කියලා. ඊට පස්සේ මම ඉන්නවා මයික් එකකින් ආයෙත් මයික් එක මං කිව්වා මහානගර ඔක්කොම තියා ඒ බෞද්ධ කොල්සාරිස් තියා පාපේ ඔය ඡන්ද දෙන තේරුම් කට්ටිය ජාහවිරුළු. මේ අයත් තියා ප්‍රාදේශීය කර ඔක්කොම මං කිව්වා. ඊළඟ දාලා වන්දන මහත්ය මං ගාවට ආවා ලක්ෂ 5ක් කරගෙන ආවා. මම මේ වීම සංයලත් දෙන්නේ නැහැ කිව්වා. මේ දීලා මේ ඡන්ද දෙන්නේ එහෙම ආයිතියක් නෑ අපිට කිව්වා. මම පුතෙක් කියලා දුර දාන්නේ. ප්‍රතිටි කිව්වා කියලා ඉවරලා ඡන්දේ අවසන් වුණාන් පස්සේ මම දැක්කා එයාට ඡන්ද 201ක් වගේ තිබ්බා. අර කවුද අපේ නිරංජන මුජරත් මහත්තයා ඡන්ද 30 ගණක් තිබ්බා. අපේ කවුද තව හිටියා හේගෙන් දෙක හොඳ නිදිත් මහත්තයා උගත කොල්ලේ. එයාට කිව්වා ඡන්ද 5-7ක්ද 51ක් මම දන්නවා මම. කියලා ඊට ආවා. ඊට එනකොට මට දැනගන්න ලැබුණා සිරිපාදේ අර බාරකාලේ තිබුණු ශ්‍රීලංකා නායකයන්ට තිබෙන්නේ. ඊට පස්සේ එතන හිටියා කව ජනවාදිකරු මැටරේ මාත්‍රු මට කතා කරා. කතා කරලා මේ විස්තර ඇහුවා මගේ. ඔව්. මං කිව්වා පහසුතරන් නිරංග දෑල වන්දාර මේ ආවා මට උරුණෑකට පොල්ලේ මොකුණේ ආවුරට සල්ලි දීලා තිනවා. අංගානු රජමාවි හරි ආවුරට සල්ලි දීලා තිනවා. ඒව සල්ලි මම ලිස්ට් එක කිව්වා ලිස්ට් එක තමයි මේ ඡන්දේ ගත්තේ ඡන්දේ මං ගොල්ල කෑවා සල්ලි දීලා ගත්තේ ඡන්දේ කරනවා. මට ලියුම් ගොඩාක් කියන්න දෙනවා මං ගාව දෙනවා. ඕකේ වදින සල්ලි දීපු තේරුම් පාසල් එක්ක. එහෙමද? ඔව් මං ගාව දෙනවා මෙයා ලක්ෂ 50 විතර දෙනවා. 30 දෙන්නේ තාලා මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න හදන්නේ. මේ දීපු ක්‍රමයේ සානික දාලා වන්නාර අපි මත මේ ගියේ ක්‍රමයේ සල්ලි වලට ගියේ. එච්චරම මම කියන්නේ මොකක් මං ගැන දෙයක් නෑ ඕන දෙයක් මං ගාව දෙනවා ඉන්න උකුලට මාව යන්නේ මං ගාවට. මම
මංගා කියන දේවල් ලියුම් තියෙනවා. යාගේ තිබ්බ කවුද මේ බයිනෝනේ ඊළඟ දැන වන්දර යාගේ ගිහිල්ලා ජල්ගේ පිටි ඉන්නවා නේද? අපි කියන්නේ මේවා ඊළඟ දැන කියන දැනනවා ඒවා අවුල් නොවේ කරන්න කියලා කියන්නේ මාත්‍ය හරිද? මේ තේර මංගා ෆයිල් එකක් තියලා ලියුම් ගොඩක් තියෙනවා. මංගා ගොඩක් පුළුවන් තියෙනවා. මොකද මේක ලෝක ඔය මාත්‍ය මේ ඊළඟ දැන රිකෝඩ් කියනවා යාපති මාත්‍ය පොලිසිය මම ගාත කියන කොල්ල කියන යන්නේ මේ. ඒක කාල කවන්නේ මාත්‍ය හරිද? බෞද්ධ කියලා නැහැ. මිනිස්සු උදව් කරන්නේ නැහැ. මේ මේක දිගක් දැන් මේ මේක අම්මයි තාත්තයි මොකදයක් වල හොරා කරා ඉන්න මේක අතට පාන් බෙදීනේ වුල් වගේ. අද යන්නේ මාත්‍ය ඕක කනගාටුනවත් මෛත්‍රීපාල මාත්‍ය හොඳ වෙයි. අනේ විතරකින් හොඳ වෙයි. එච්චරයි මම විශ්වාස කරන්නේ. යන්න රට යන ක්‍රමෙන් නම් අපි මාත්‍යෝ මේ හරි ක්‍රමෙට ගියොත් එච්චර නැත්තම් පාරට වහිලා ජීවත් වෙනවා.